ඔන්න ටීම් පික්නික් සෙට් එක අද ඇවිල්ලා තියෙන්නේ හෝන් තැන්නට. අපි අද නවතින්න හදන්නේ හෝන් තැන්නේ මහඑළිය බංගලෝ එකේ. ඉතින් දැන් අපි ඉන්නේ හෝන් තැන්නට ඇතුළේ වෙන තැන දිවිසීමේ ඉන්නේ. අද පාන්දර ආයේ කොළඹ ඉඳගෙන. ඉතින් අපි මෙතෙන් ටිකට් එක අරගෙන අපි එහෙන් බුක් කරලා ආවේනේ. බුක් කරලා ආවේ. මේ අපි උදේ එහෙන් කොහොමද බුක් කරන්න තියෙන්නේ කොහොමද තියෙන්නේ? බුක් කරගන්න තියෙන්නේ අපි යන්න ඕනේ වයිල්ඩ් ලයිෆ් ඩිපාර්ට්මන්ට් එකට. ඒ ගිහිල්ලා මාසේ පළවෙනි දවසේ තමයි දාන්නේ මේ තුණ්ඩු දානවා. ඒ තුණ්ඩු දාලා තමයි ඒක මේක කරගන්න වෙන වෙලාවට හැදෙන විදිහට තමයි නින්නතු අපිට ඕන දවස බුක් කරගන්නත් බෑ ඉතින්. ඒක අපිට කොළඹට ගිහිල්ලා වයිල්ඩ් ලයිෆ් එකෙන් පිට දාන්න ඕනේ. උදේ 6 වෙද්දී ඕපන් කරනවා. මේ බංගලෝ එක බුක් කරන පොඩි ගේමක් තියෙනවා. ඉතින් පොඩි කට්ටක් කාලා තමයි අපි බුක් කරගත්තේ. නේ? ඔව් අනිවාර්යයෙන්ම. අපි මේ ඇතුළට ගිහිල්ලා බලමු බංගලෝ එකේ තත්ත්වය කොහොමද කියලා. දැන් අපි එතනින් මේ එන්ට්‍රන්ස් එක ළඟ ඉන්නේ. ගිහිල්ලා බලමු ඇතුළට බංගලෝ එක කොහොමද ක්වොලිටි එක. ඉතින් අපි එක එන ඉස්සරහට වීඩියෝ බලාගෙන ඉන්න. ඔයාලා දැන් කිලෝමීටර් 5ක් විතර තුල්ලු ගියාට පස්සේ කාර් පාක් එකක් තියෙනවා. එතන වාහනේ නතර කරලා එන්ජින් යන්න පුළුවන්. ඔයාලා බංගලෝ බුකින් එකක් නිසා කිලෝමීටර් 5ක් වගේ තුල්ලු ගිහිල්ලා තියෙන මැද ඔෆිස් එකට ගිහිල්ලා ඔයාලා බුකින් එක ලියාගෙන අපහු බංගලාවට ඇවිල්ලා අද දවසේ බංගලාවේ ඉන්න පුළුවන් වාට. වාහනෙන් බංගලාවට එනකන් යන්න පුළුවන්. අයින් පස්සේ බංගලාවෙන් එළියට කොහොමවත් යන්න බෑ. ඔයාලා බංගලාවේ උදේ 6 ඉඳලා හවස 6 කියන්නේ 10 ඉඳලා රෑ උදේ 10 වෙනකම් වගේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ දෙකට කලින් වගේ ඉන්න ඕනේ වර්සන් වගේ ඇවිදින්න යනවා. මොකද දෙකට එතන වර්සන් ට්‍රේන් එක වහනවා. මොකද කිලෝමීටර් 9ක් වගේ ගිහිල්ලා ඉන්න වෙලා ඔව් දැන් අපි කට්ටියම ඇවිල්ලා තියෙන්නේ හෝන් ප්ලේස් එකේ හෝන් ප්ලේස් වල එන්ට්‍රන්ස් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනින් ඇතුළලා තමයි මහඑළිය බංගලෝ එකට යන්නේ. අද අපි කට්ටියම මහඑළිය බංගලෝ එකේ නවතින්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා හෝන් තැන්න තියෙන මහඑළිය බංගලෝ එක කොහොමද කියලා. ඉතින් අපිත් එක්ක රැඳී සිටින්න මහඑළිය බංගලෝ එක තත්ත්වය කොහොමද කියලා අපි ඔයගොල්ලන්ට බලලා කියන්න. අවුරුදු කීයක් කරන්නද? එහෙම කිවෙන්නේ ඊට පස්සේ දෙන්නට එපා වෙනවා. එහෙමද? ඒක සමාන්නෙන් එතකොට කියන්නේ වැඩි භාවිත කරන්න එපා කියලා කියන්නේ නෑ. භාවිත කරන්න ඕනි මාත්‍රාවක් තියෙනවා. මේ වගේ වැදගත් වෛද්‍ය උපදෙස් සෞඛ්‍ය උපදෙස් බලන්න ඉතින් අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියෙන්න ඕනේ. ඉතින් දැන් මැදලා මාස 6යි අපේ කසුන් වෛද්‍ය කසුන් මහතා. ඉතින් අනිවාර්යෙන් අපේ team picnic channel එක subscribe කරලා තියන්න. දැන් මම මෙතනින් උඩටම නැගලා ඉන්නේ. අතන තමයි සාමාන්‍යයෙන් කට්ටිය ඔක්කොම ඉඳලා බලන්නේ. හැබැයි මේක උඩට නැගගම මෙන්න මේ වගේ ලස්සනට වේවා. තව ටිකක් නගින්න දිනවා. අපි ටිකක් නගිමු.
වල උඩටම නැගලා මොනවද පේන්නේ කියලා අපිට. මම හිතන්නේ කවුරුත් නැගලා නැතුව ඇති. කාලෙකින් මේ හරියට ටිකක් මහන්සි නගිනකොට නැග්ග කියලා පාඩුවක් වෙන්නේ නැහැ කියලා දන්නවා. ඒ ඉඳ නගිනවා. නිදානේ නැද්ද බන්දා? හරි. මම හිතන්නේ මෙතනින් පාර ඉවරයි. වලාකුළු ගෑවෙන්න දින්නේ. අර කන්දේ හිටියා නම් අතින් වලාකුළු ටික අල්ලන්න පුළුවන් අපිට. හරි. දැන් නැග්ගා. පොඩ්ඩක් බැලුවා. අපේ අනිත් යාළුවෝ දෙන්නත් එනවා උඩට. මේ ඉන්නේ අපේ ඩ්‍රයිවර් මල්ලි. අපි ආවත් පළවෙනි පාට එක්කන් ඇවිල්ලා තින්නේ. හලෝ. පොඩි වයිස් කොට් එකක් දුන්නා. බෙලා නිදානයක් තියෙනවා. නිදානයක් තියෙනවා? ඔව්. මේ අපේ ට්‍රිප් එකේ ඕගනයිසර් මහත්තයා ඉන්නේ උඩට. හයි. මෙතෙන්ට ආයි නැග්ගම උඩට නැග්ගම සුපිරියටම පේනවා ඔක්කොම ටික. නැග්ගා කියලා කිසි පාඩුවක් නැහැ. අර පල්ලෙන් හැරිලා යන කට්ටියට තමයි පාඩුව. අපි පොඩි කරවල ගස් ටික වලින් කවච්ච පාකට වැටලා ඉන්නේ දැන් ආයි. දැන් මේකේ ඊළඟ තැන්ට එනකම් මෙහෙම තමයි යන්න දෙන්නේ. අපි දැන් වර්ල්ඩ් සෙන්ඩ් වලට ඇවිල්ලා තියෙන්නේ. මේක ඇත්තටම කිව්වොත් මිනි වර්ල්ඩ් සෙන්ඩ් එකේ කොපියක්. ඔයගොල්ලන්ට මම මේ මොකද්ද කියන්නේ කියලා ඔයගොල්ලන්ට දැන් තේරෙයි. මේ විදිහට view point එකයි. මේ මම ඉස්සෙල්ලා උඩට නැගුව තැන තියෙන්නේ. ඒ විදිහටමයි තියෙන්නේ. ඔය දාඩියක් උඩට ගිහිල්ලා බලමු. ගොඩක් කට්ටිය මෙතන ඉඳන් තමයි ඔය ෆොටෝ ඔක්කොම ගහන්නේ. අපි යමු උඩට. මම තව ටිකකින් ආයි පල්ලෙහා වීව් එක වෙන්නන්න. එතන කට්ටිය වැඩිපුර හිටපු ඉඳන් මම කැලිම උඩටම ආවේ. අපිට නිදාසේ මෙතන උඩටම ගිහිල්ලා උඩක් තියෙනවා පොඩි පොට්ටයක්. ඉස්සෙල්ලා අපි ඒක බලලා ආයි පල්ලෙහාට ඇවිල්ලා පල්ලෙහා විස්තරේ පෙන්නන්න. අද වීඩියෝ මොකුත් නැහැ. අද හොඳ දර්ශනපතයක් තියෙනවා අපි ඔක්කොම. සාමාන්‍ය වෙන දවසක ආවන මේවා ඔක්කොම වීඩියෝෙන් වැහිලා. මෙච්චර ක්ලියර් එකට මාත් කීපතාවක් ඇවිල්ලා තියෙනවා. අද තමයි මෙහෙම මෙච්චර ක්ලියර් එකට බලා ගන්න පුළුවන්. මම හිතන්නේ අර ඈතින් පේන්නේ සමල් ඩෑම් එක නේ බා. සමල් ඩෑම් එක. අපිට එන්න පුළුවන් උඩටම අපි ඇවිල්ලා ඉන්නේ දැන්. මෙතනත් ඉවරයි. අපිට ඊළඟට යන්න තියෙන්නේ බේකසැල්ල. බෝඩ් එකෙන් ඇද වෙලා කිලෝමීටර් 2ක් තියෙනවා එතන. මේ තියෙන්නේ අපිට සුලභව හම්බ වෙන මහරත් මාත. ඔයගොල්ලෝ දැකලා ඇති. ඔන්න ඔයගලන්ට මාත් පෙන්නවා. හැමතැනම තියෙනවා මේක. අපිට මේක ගමනේදී දිගටම හම්බ වෙන්නේ වැඩිපුරම මහරත් මාත. අපි පොඩ්ඩක් හැමෝම යන පාරෙන් එළියට බැන්නා. මේකත් යන පාරක් තමයි. හැබැයි කටු වඳුරු සහිතව තමයි ඉතින් මේකම එළියෙන් ගියොත්. අපිට පෙන්වන්න කොටියක් පෙන්වන්න ගෝනේ. කොටිය පෙන්වන්න බැරි වුණා. ඔකට කලින් ඇඩ්ඩස් දුන්නේ. ගුඩ්.
අපි ඇවිල්ලා ඉන්නේ හෝර්න් ප්ලේස් එකේ මහලිය බංගලාවට ඇවිල්ලා ඉන්නේ. අර එන්ට්‍රන්ස් එක තැන ඉඳන් මහලොකු දුරක් නෑ. අපිට අපේ වාහනයෙන් එන්න පුළුවන්. ඊට පස්සේ මේ හෝර්න් ප්ලේස් එකේ වර්ල්ඩ්ස් එන් බේකර්ස් ඇල්ල ඒ ටික ඔක්කොම බලන්න පුළුවන්. ඔව් මේවයි මේ මහලිය බංගලෝ එකට එනකොට අනිවාර්යයෙන්ම වියලිසලා කරන් එන්න ඕනේ. ඒ සියල්ලම මෙහෙන් අපේ ඉන්නවා කෙනෙක් එයා ඔක්කොම ඒවා ටික පිළියෙල කරලා දෙනවා. වේල් දෙකක් දෙනවා. රෑ කෑම, උදේ කෑම, ආය දවල් කෑම. අන්න ඒ විදිහට තමයි ඉන්නේ. අපි පොඩ්ඩක් ඇතුළට ගිහලා බලමු කිචන් එකේම කොහොමද කියලා. ඒකේ නම් තුනක් තියෙනවා. තුන් දෙනෙක්ට ඉතින් සපවාසු ඉන්න පුළුවන්. අපි ගිහලා මාකට ගිහලා බලමු. මේ කාමරෙත් එනම් 4ක් තියෙනවා. තියෙන්නේ 3යි 4යි. මගේ කාමරේ. ඔය කාමරේනේ. ඊළඟට මෙතන ගියාම තියෙන්නේ බාත්රූම් එක. ඒක තියෙන්නේ මෙහෙම. සින්ක් එකක් තියෙනවා. මෙතන කොමන්ඩ් එක තියෙනවා. එහෙම ඊළඟට අපි යම් මෙතන තව තියෙනවා. තව බාත්රූම් එකක් තියෙනවා මෙතන. ඊට පස්සේ ආයි මේ තව රූම් එකක් තියෙනවා. මේකෙත් දැන් 3ක් තියෙනවා. ඉන්නේ කෑම කන්න ඩයිනින් රූම් එකේ තියෙන මෙතන. ඉතින් කට්ටියටම ඉතින් ඉතිරිලා කෑම කන්න පුළුවන්. මෙතන කිචන් එක තියෙන්නේ. අපි කෑම කන්න අවශ්‍ය සියලු ආහාර ටික ගේන්න ඕනේ. ඒ මෙතනින් අපිට ගාන කන්න පුළුවන්. මේක ගෙනා දුන්නාම ඒගොල්ලෝ අපිට හදලා දෙනවා කෑම ටික. මේ මහලිය බංගලයකට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි මුලින්ම කතා කරමු අපේ දැන් ට්‍රිප් එක ඕගනයිස් කරේ ඉතින් අපේ ඕෂන්ද. දැන් අපි ඕෂන්ද දැන් මොකද මේ තත්ත්වේ? තත්ත්වේ නම් නියමයි. හොඳ ප්ලේස් එකක්. ඔයාලට මෙන්න කියලා ආරාධනා කරනවා මේ දී එකක්. හැබැයි අමාරුයි බුක් කරගන්න. පොඩ්ඩක් ඒකට කට්ටක් ගන්න ඕනේ. අපේ වීඩියෝ කීපයක් තියෙනවා. ඒව ටික බලන්න. ඇත්තටම chance එකත් එක්ක තමයි ඉතින් තියෙන්නේ. මොකෝ රවල් රෝ එකකින් තියෙන්නේ. අපිට ඕන දවසට අපිට ඕන බංගලෝ එක ගන්න පුළුවන් වෙයිද කියන එක පුළුවන් try කරොත් බැරි වෙන එකක් නැහැ ඉතින්. බුක් කරන්න. යන්න බත්තරමුල වයිල්ඩ් ලයිෆ් එකට එතනින් පුළුවන්. අපි උදේ 9 වෙනකොට ඉන්න ඕනේ. 9ට එන්ට්‍රන්ස් ටිකට් එකක් ගන්න ඕනේ 250ක් දීලා. ඒක ගත්තට පස්සේ ඇතුලේ ටිකට් එකට ඒන නම්බර් එකෙන් අපි ඇතුළට ගිහිල්ලා රැෆල් ඩ්‍රෝ එක සිලෙක්ට් කරලා අපි 250ක් තරම් මුලින්ම තුලට යන්න ඕනේ. ඊට පස්සේ ඒ 250 ටිකට් එකට අපිට දෙන නම්බර් එකක්. ඒ නම්බර් එකට අපි ගිහිල්ලා රැෆල් ඩ්‍රෝ එක ගන්න ඕන. ඒ රැෆල් එකේ තියෙන නම්බර් එක තමයි ඊට පස්සේ අපේ බුකින් කරන්න පුළුවන් නම්බර් එක. ඒතර මට හම්බුනේ 138 නම්බර් එක. ඊට පස්සේ ඉතින් අපි 138 දෙනෙක් නම්බර්ස් ගන්නකම් බලාගෙන හිටියා රැෆල් එකෙන්. අද දවසේ මෙතෙන්ට එන්න. ඔව්. ඒ කියන්නේ අද දවසේ මෙතෙන්ට එන්න 138 දෙනෙක් බලන් ඉන්නවා. නෑ ඒක ඇවිල්ලා ලංකාවේ ඔක්කොම වයිල්ඩ් ලයිෆ් බංගලෝ වලට හරි ඉන්නවා. එතකොට අපි මෙතන බුක් කළාට පස්සේ තව 3-4 දෙනෙක්ම අද කියන දවසට බුකින්ස් දාන්න ආවා. ඒකට අපි වාසනාවන්ත වුණා. ඊට කලින් අපි බුකින් හදාගත්තා. දැන් ඔකට එනවනම් මතක තියාගන්න උදේ මෙන්න මෙතන. උදේ මෙයිලා වටපිටාව ඇවිදලා හොඳ කිලෝමීටර් 7ක් වගේ තියෙනවා ඇවිදින්න. ඒ ට්‍රක් එක ඇවිදලා මෙතෙන්ට එන්න පුළුවන් 2 වගේ වෙනකොට. එතකොට මේ 2 වගේ ආවා. එතකොට මෙතන කලින් දවසේ ඉන්න කට්ටිය ගොඩක් වෙලාට ගිහිල්ලා මේක ක්ලියර් වෙලා එතකොට ඇවිල්ලා කැමරා බීම් ටික චෙපාමල්ලි ඉන්නවා. එතකොට යාට බාර දුන්නාට පස්සේ යා ඒ ටික පිළිවෙලට හදලා දෙනවා. ඉතින් අපි කැමතරහයි.
ඔෆිසේ එන්න අවශ්‍ය වෙලා තිබ්බ තැනක් ලොකේෂන් එක සෑහෙන කාලයක් මාස 3කටත් වැඩිය try කරලා රැෆල් එකකින් මේව කරලා මාස 3කට විතර පස්සේ හම්බුණා ලොකේෂන් එක සම්පූර්ණ ලොකේෂන් එක විතර ගත්තොත් එහෙම සැප පහසුකම් ඔක්කොම ටික හරි විදිහටම තියෙනවා සාමාන්‍යයෙන් වොෂ්රූම් එකේ ඉඳන් සම්පූර්ණම මේ දැන් අපි මොනත් කොමඩ් එකක් හරි තියෙන මේකක් තියෙන්න ඕනේ ලේඩිස්ලාට යනවනේ ඒක හැමදේම තියෙනවා ලොකේෂන් එක බැලුවම ඉතින් අහන්න දෙයක් නැහැ කෙලින්ම ඒක ඇවිල්ලා වෙනම ලෝකයකට ගියා වගේ කෑම හදාගෙන ඔක්කොම කරගෙන මේව කරන්නත් පුළුවන් එතන ඉන්නවා මේ හෙල්පින් කට්ටියත් සෑහෙන වටිනවා ඉතින් ඒ ඉඳා මේ අපිට ඕන එකට කියන්න පුළුවන් බය නැතුව එන්න කියලා ඕනම මේකට ලොකේෂන් එකත් එක බලමු හරිම ලස්සනයි